Hi guys, කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මට කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් මං හිතුවා මේක ඇත්තටම vlog එකක් කරන්න හිතාගෙන හිටපු දවසක් නෙවෙයි. හැබැයි මම සෑහෙන දවසක් බලන් හිටියා මේ තැනට යන්න. Finally today I will go there. Then I decide to bring you also. එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න මම කොහෙද යන්නේ කියලා. මගෙත් එක්ක ඔයාලත් එතෙන්ට යමු. මං හිතනවා මේ දවස්වල ලස්සනට එතන සරසලා ඇති කියලා. I'm so excited. එහෙනම් අපි මම ලේස්තිලා ඉන්න. අපි යන ගමන් හම්බෙමු. මං හිතන් හිටියේ මෙට්‍රෝ එකේ යනවා කියලා. හැබැයි එදා දවසේ ඊට කලින් දවසේ මෙහෙට හොඳටම වැස්ස. ඉතින් මං හිතුවා මම හොඳටම පරක්කු හිතේ වෙනකොට මම උබර් එකේ යනවා කියලා. ඔයාලට පේනවද ළමයි හොඳටම ට්‍රැෆික් එදා දවසේ කියලා වැඩක් නැහැ. ඒකට නම් මට සෑහෙන්න වෙලා ගියා මට ඕනි කරන තැනට යන්න. බලන්නකෝ ඉතින් ඔයාලා. මම මේ වීඩියෝ එක එඩිට් කරන ගමන් කල්පනා කරන්නේ මම මේක අප්ලෝඩ් කරනවද නැද්ද කියලා. මොකද ඇත්තටම ඔයාලට මේක ලොකුවට බලන්න දෙයක් නැහැ. මහා ලොකුවට මම වීඩියෝ කරේ නැහැ. හැබැයි මෙමරි එකක් විදිහට මට හිතුණා මේක YouTube එකේ අප්ලෝඩ් කරලා තිබ්බොත් හොඳයි කියලා මට. කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. ඔයාලට පේනවද දැන් මම ඒ තැනට කිට්ටු වෙලා ඉන්නේ. පේනවද මං හිතන්නේ සෑහෙන දුරකින් ඉඳලා තියෙනවා වාහන පොලෙම. ඔය පේනවද ඔයාලට සෑහෙන වාහන නවත්තලා තියෙනවා. මොකද මම යන්නේ චර්ච් එකට. ඉතින් සෑහෙන ප්‍රමාණයක් එදා දවසේ චර්ච් එකට ඇවිල්ලා තිබුණා. ඔයාලට පේනවනේ කොච්චර ට්‍රැෆික් එකක්ද කියලා. ඒ වගේම කොච්චර වාහනද කියලා. හිතන්නකෝ ඉතින් කොච්චර මිනිස්සු ප්‍රමාණයක් චර්ච් එකට යනවද කියලා. එදා දවසේ සෑහෙන්නම සීතලයි ළමයි. ඔයාලට පේනවනේ මගේ රියැක්ෂන් එක මම කොහොමද යන්නේ කියලා. මම වීඩියෝ කරනවා කියලා මට මතක නැති වුණා. මට ඒ තරමටම සීතලයි. හොඳටම සීතලයි. කොහොම හරි වෙහිකල් එක පාක් එකකින් නවත්තලා එයාට පේමන්ට් එක කරලා පාර පැනලා ටික දුරක් ඉස්සරහට යන්න ඕනි චර්ච් එකේ මේන් ගේට් එකට. ඉතින් එතනට ගිහිල්ලා ඊට පස්සේ සිකියුරිටි චෙක් කරලා ඉවර වෙලා තමයි චර්ච් එක ඇතුළට අපිව යවන්නේ. එහෙම නැතුව අපිට යන්න බෑ. මම බය හිටියේ වීඩියෝ කරගන්න බැරි වෙයි කියලා. කොහොම හරි චුට්ටක් හොරෙන් මම වීඩියෝ කරගත්තා. ගේට් එකෙන් ඇතුළට ආවට පස්සේ මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. මේ පුටු ඔක්කොම දැන් හිස් වුණාට මම ඇතුළට ගිහිල්ලා වතිකාවත් ටික කරලා එළියට එද්දි මේ පුටු ඔක්කොගෙම මිනිස්සු පිරීලා. ඒ තරමටම සෙනග හිටියා. මේ තියෙන චර්ච් එකේ හා පැත්තේ ඒතර මාර ලස්සනට සරසලා තියෙනවා. ඒ වගේම පහන් පත්තු කරන තැනක් වෙනම හදලා තියෙනවා. මේ තියෙන චර්ච් එක ඇතුළ සෑහෙන ලස්සන ළමයි චර්ච් එක ඇතුළ ලස්සනට ලයිට් දාලා ක්‍රිස්මස් එකට යාලා සරසලා තියෙනවා. ඔයාලට පේනවද මේ අයිනෙන් ජේසුස් වහන්සේගේ උපත යාලා ලස්සනට හදලා තියෙනවා එතන. බලන්නකෝ. ඔයාලා බලන්න නැති මම බුද්ධාගමේ වෙලා මේ චර්ච් යන්නේ කියලා. ඇත්තටම ගොත් මම චුටි කාලේ ඉඳලම ක්‍රිස්තියානි ආගමට හරිම ආදරෙයි. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ මොන වගේද කියන්න. බෞද්ධ ආගමට වගේම මම ක්‍රිස්තියානි ආගමටත් මාරම ආදරෙයි. ඉතින් අනිවාර්යයෙන්ම චර්ච් එකක් තියෙනවා කියලා මම දැනගත්තොත් මට එතෙන්ට අනිවාර්යයෙන්ම යන්න ඕනි. ඉතින් මං හිතුවා අද ඔයාලත් එක්කන් යන්න ඕනි කියලා. ඒක නිසා මං ආවා. පාලිය ඇතුලේ කරන වන්දනාමාන ටික කරලා
ඉවර වෙලා මම මෙට්‍රෝ එකේ තමයි ගෙදර ආවේ. ඔයාලට මම ෆොටෝස් ටිකක් දාලා තියෙනවා ඔය පල්ලිය සලසලා තියෙන ඉදිරි ක්‍රිස්මස් එකට බලන්න. ඉතින් මෙට්‍රෝ එකේ ආපු විදිහත් ඔයාලට වීඩියෝ එකේ අන්තිමට දාලා තිනවා. ඒ ටිකත් බලාගෙන යන්න. ප්‍රීසෝන් මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා මම යන්නේ මුෂරෙබ් වලට. ප්‍රීසෝන් එක හරියේ මෙට්‍රෝ එක යන්නේ පාරෙන් උඩ. මේ තියෙන්නේ ආයෙත් මෙට්‍රෝ එක උමග ඇතුළට දාන තැන. අහම්බෙන් අනිත් පැත්තට යන මෙට්‍රෝ එකක් මගේ ෆෝන් එකේ වීඩියෝ වෙලා තිනවා. ඒකත් මම ඔයාලට පෙන්නන්න මේ දැම්මේ. I reach home. ඔන්නෝම තමයි මගේ චර්ච් ගමන සිද්ධ වුණේ. නොසිතූ වෙලාවක ආසාවෙන් හිටපු ගමනක් ගියා ඔයාලත් එක්ක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ළමයි. ඒ වගේම මගේ YouTube channel එකේ පරණ වීඩියෝස් තියෙනවා. මම මගේ මේ වීඩියෝ එකේ description එකේ මම මගේ වීඩියෝස් දාන්නම්. ඒවත් ගිහිල්ලා බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් එහෙනම් මම නිදා ගන්නයි යන්නේ. ඔයාලා හැමෝටම බයි. බුදු සරණයි, ජේසු පිහිටයි, පරිස්සමෙන් ඉන්න. බයි. Good night. Love you, Umma.